හායි යාළුවනේ මට ඔයාලට අර ඕවර්කෝට් එකක් කියලා දුන්නනේ මෙෂර්මන්ට් අරගෙන කරන විදිහ. ඒකේ ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මේ අපි ගන්න ටොප් එක මේ ඕවර්කෝට් එකේ මේ අත ගන්නකොට මේ කිහිලි යට ගොතන්නේ මේ කොහොමද අඬාම් ගොතන්නේ කොහොමද කියලා ඊළඟට අපිට උරහිස ඕන නැද්ද? එතකොට බස්ට් එකේ සයිස් එකටමද අපි කරන්නේ? කරාම අත නිකන් වැක්කිරෙනවා වගේ එනවා නේද? කියලා එහෙම ගොඩක් අය අහලා තිබ්බා. හරිද? ඔව් එහෙම වෙනවා. දැන් මම ඔයාලට කියලා දුන්නේ මම කරන විදිහනේ. හරිද? එතකොට මං කරන විදිහට ගත්තම අපේ අත නිකන් පොඩක් වැක්කිරෙනවා වගේ. ඒ කියන්නේ චුට්ටක් අර පල්ලෙහාට එනවා වගේ එනවා මේ මෙතනදී අපි මෙතනට වෙනකන් ගොතලා ඒ කියන්නේ මෙහෙම දිගට මේ පාර්ට් එක ගොතලානේ වෙනම අත අයි කරන්නේ. වෙනම අත ගොතන්නේ. එතකොට මේ මෙහෙන් අපි ගොතන්න පටන් ගන්න එක සාමාන්‍යයෙන් ඇන්දම මෙන්න මේ හරියට වගේ එනවා. හරිද? ඒ අර අපි ගොතන විදිහට. දැන් ඔයාලා ගොඩක් ඩ්‍රෙස් දැකලා ඇති. ගොඩක්ම පිට රට අය අපේ අය ගොඩක්ම ගොතන්නේ ඒ ටයිප් එකට වගේ තමා. එතකොට අර අපි දැන් අර මෙෂ් ටොප් එක ඔය වගේ මොන හරි ටොප් එකක් ඇන්දත් ඔය වගේ සමහර තැන්වල අත පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා වගේ තියෙනවා. හරිද? මං හිතන්නේ ඒක තමයි නිකන් අර ලේසි ක්‍රමය වගේ එහෙම නිසා. ඉතින් මාත් පුරුදු වෙලා තියෙන්නේ එහෙම. මම අරක කරෙත් එහෙම. දැන් මම මුලින්ම සාම්පල් ගොතපු ඕවර්කෝට් එක ඔයාලට මම දාන්නම් ෆොටෝ එකක්. ඒක මං ගොතලා තියෙන්නේ මෙන්න මේ ක්‍රමයට. හරිද? මෙන්න මේ ක්‍රමයට ගොතලා මෙන්න මේ හරියෙන් පටන් අරගෙන ඒ කියන්නේ අපි මෙතනින් 8ක් විතර ඩබල් ක්‍රොෂේ මේ හරියේ ගොතලා ආයෙ මෙහෙම ගොතලා ආයෙ මෙහෙම ගොතලා ඔය විදිහට අත මේ හරියට වෙනකන් එනවා. එතකොට මේ යට කොටස මගේ ස්පේස් එකක් තියෙන්නේ. පැහැදිලි නේද? මේ හරියට වෙනකන් මෙහෙන් පටන් අරගෙන අත මෙහෙම ගොතාගෙන ඇවිල්ලා මේ හරියට විතර මේ හරියෙන් පොඩි ස්පේස් එකක්. කියන්නේ අත ඉස්සුවම පොඩක් මේ පේන විදියට තමයි මේක තියෙන්නේ. මම සාම්පල් ගොතපු එක. මගෙන් කස්ටමර් මුලින්ම ඉල්ලුවේ මම කරද්දී මේ වගේ අත දිගට දාපු එකක්. හරිද? ඉතින් මම කරේ එයාට කරේ මම මේ විදිහට. එතකොට අපේ පැත්තේ අක්කා කෙනෙක්ට මම ඒක කරේ. එයාට අවුලක් තිබ්බේ නැහැ. එයා ගානට ෆිට වුණා ඇඟට. අත එයාට මම සම්පූර්ණයෙන්ම ලොන් ස්ලිව් ෆුල් ලෙන්ත් ලොන් ස්ලිව් එකක් කරේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අත දිගටම ඒ ඕවර්කෝට් එක කරේ. එතකොට එයාට අවුලක් වුණා. ඊට පස්සේ කරපු අයටත් අවුලක් වුණේ නැහැ. ඒ වුණාට එක්කෙනෙක්ට ඒක අවුලක් ගියා. ඒ ගියේ මෙෂර්මන්ට් එකේ පොඩි අවුලක් ගිය නිසා. හරිද? මම ඒක පැහැදිලි කරන්නම්. දැන් ඔයාලා මේ විදිහට ගත්තොත් කොහොමද කරන්න ඕනේ? මේ විදිහට ගත්තොත් කොහොමද කරන්න කියලා. හැබැයි මෙන්න මේ විදිහට ගන්න එකේ දැන් මම කලින් කිව්වම තමයි. කියන්නේ මම මේ ගෙතුම් කලාවේ පරතරයටපත් එහෙම කෙනෙක් නෙවෙයි. මාත් ඉගෙන ගන්න ගමන් ඉගෙන ගන්න එක්කෙනෙක්. මගෙන් කට්ටිය මේක ගොතන්නේ කොහොමද කියලා ආපු නිසායි මම දැම්මේ මිසක් අර මම නිකන් වික්ත විශාරද එහෙම කෙනෙක් නෙවෙයි. හරිද? ඉතින් අර මගෙන් කවුරු හරි දෙයක් ඇහුවම මං කරන විදිහ කියලා දෙන්න පුළුවන් මට. අන්න ඒක තමයි මම මෙතනදී කරන්නේ. හරිද? ඒකට මං කරන ක්‍රමේ තව කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. හරි නේද? ඉතින් මෙන්න මේ දැන් හිතන්නකෝ මෙන්න මේකෙන් මෙන්න මේ විදිහට අපි අරගෙන ගොතද්දී මට දැන් ඔයාලට පේනවනේ මෙතනින් යාට ඉංග්‍රීසි එකක් ගිහලා. ඒ කියන්නේ මෙතනින් මෙතනට තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ ෂෝල්ඩර් සයිස් එක. උරහිස් පළල. හරිද? මෙතන ඉන්න මේ ටිකේ තියෙන්නේ මොකක්ද එතකොට? අපේ බස්ට් එකේ සයිස් එක. හාද? එතකොට උරහිස් පළලට වඩා බස්ට් එක ගාවටදී ප්‍රමාණය වැඩි වෙනවා. ඒ විදිහට තමයි මේක කරලා තියෙන්නේ. මේකට මේ වගේ අත් දිග එකක් ගොතන්නේ කොහොමද කියලා අරී දැනුමක් මට නැහැ. මොකද මම මේ වගේ එකකට තාම අත් දිග එකක් ගොතලා නැහැ. ඒ වුණාට මා ළඟ පොඩි අදහසක් තියෙනවා මෙන්න මේ විදිහට ගෙතුවොත් ඒක සාමාන්‍යයෙන් යන විදිහටම ගොතාගෙන ගිහිල්ලා කළොත් අපිට මේක ගොතා ගන්න පුළුවන් වෙයි වගේ අදහසක් තියෙනවා. හැබැයි මම කරලා නැති නිසා මට ඔයාලට කියන්න බෑ ඒක සම්පූර්ණයෙන් හරිද කියලා මට ඔයාලට මේක කියන්න බෑ.
හරිද? මම දැන් මේක මේ වගේ ඔයාලා ගොතනකොට ඒ කියන්නේ ඔයාලා ෂෝල්ඩර් සයිස් එකට ගන්නෙත් බස්ට් එකේ සයිස් එක. හරිද? බස්ට් එකේ සයිස් එකම තමයි ෂෝල්ඩර් එකේ සයිස් එකටත් ගන්නෙ. එහෙම තියෙද්දි වෙන්නේ කොහොමද කියලා මට කියලා දෙන්න පුළුවන්. දැන් හරිනම් මෙහෙමනේ වෙන්න ඕනේ. මෙන්න මෙහෙමනේ වෙන්න ඕනේ. මෙන්න මෙහෙම තියෙන්න ඕන එකක් අපි මේ විදිහට ගොතනවා. එතකොට ඔයාලා දැන් කස්ටමර්ගෙන් ෂෝල්ඩර් මේ අර මෙතන පල්ල එන්න ඕනේ කොහොමද කියලා ඉල්ල ගන්නවනේ. ඒක ඉල්ල ගන්නවනේ. අපි කලින් වීඩියෝ එකේ කතා කරන්නේ මගේ YouTube එකේ කලින් තියෙනවනේ ඒක බලන්න. ඉතින් අපි කලින් කතා කරන්නේ මේ දෙපැත්ත කස්ටමර්ගෙන් කොච්චර මහතකට වගේ ඕනද කියලා ගන්නවා කියලා. ඔයාලා සාමාන්‍යයෙන් මේක පොඩක් මහතටම ගන්න. හරිද? කස්ටමර්ට තේරුම් කළා මොකද දන්නවද? එතකොට ඔයාලට ගානට මේක එනවා. ඔයාලා මේක ඊනියට ගන්න පොඩ්ඩක් හරි මේ දැන් ඕවර්කෝට් එකකින් වෙන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් අර අපි ස්ලීව්ලස් එකක් ඇන්දම ඒ පාටි ඒවා ටික පොඩ්ඩක් වැහෙන්න ෂේප් එකට අඳින එකක්නේ. ඉතින් ඒ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ මේක අපි තව චුට්ටු පොඩ ගන්න ගියොත්. පැහැදිලි නේද? ඉතින් ඒක නිසා දැන් අපි මේ කොටස ගන්නවා කියලා කතා වුණානේ කොහමත්. ඔයාලා එතකොට ෂෝල්ඩර් එකේ සයිස් එකත් ඉල්ල ගන්න. උරහිස් පළලත් ඉල්ල ගන්න. හරිද? ඊළඟට දැන් බස්ට් එකේ සයිස් එකත් ඉල්ල ගන්නවනේ. දැන් ඔයාලා හිතන්නකෝ උරහිස 16. හරිද? මෙතන ඉඳලා මේ හරියට 16යි. හරිද? බස්ට් එකේ සයිස් එක දැන් අපි කිව්වා මේ බස්ට් එක ගන්නකොට අපි ඒක කොටස් දෙකකට ඒ කියන්නේ බස්ට් එක 38 නම් අපි ඒක දෙකකට බෙදලා ගන්නවා 19යි. එතකොට මේක පැත්තක් 19යි. මේ ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනට 19යිනේ. ඒ 19ත් දෙකට බෙදනවා මේ කොටසයි ගන්න. ඒක කොටස් දෙකකට යන නිසා. පැහැදිලි නේද? එතකොට දැන් හිතන්නකෝ 19යිනේ එන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට 19යි. එතකොට බලන්න ෂෝල්ඩර් එකට වඩා බස්ට් එක අඟල් 3කින් වැඩිනේ. ඒ 3 අඟල් 3කින් වැඩි. හරිද? ඒ 3 දෙකෙන් බෙදුවම 1.5 එනවනේ. අන්න ඒ දෙක මේ කස්ටමර් මෙතන ඉල්ලන ප්‍රමාණයට එකතු කරලා ඔයා චුට්ටක් මේ කොටස ඒ කියන්නේ අපි ෂෝල්ඩර් එක ගන්න කොටස වැඩිපුර ගොතා ගන්න. පැහැදිලිද? එහෙම ගෙතුවේ නැත්තම් දැන් ඔයා හිතන්නකෝ මේක ඔයා දැන් මේක දැන් ගන්නේ නැතුව මං හිතනවා මං කියන එක තේරෙනවා කියලා. ඔයාලා මං කියන විදිහට ගොතනවා නම් නන්නේ මගේ ප්‍රශ්නේ එන්නේ. හරිද? එතකොට ඔයාලට මං මේ දැන් කියන එක තේරෙන්නේ නැහැ වගේ නම් මගෙන් අහන්න. මෙයා මොනවද කියන්නේ මිලෝදියක් තේරෙන්නේ නැහැ වගේ නම් තේරෙන විදිහකට කවුරු හරි කියලා දෙන එකකින් ඉගෙන ගන්න. කොහොමද අපිට මේ ගේම ගන්නනේ ඕනේ. හරිද? හරි. එතකොට දැන් හිතන්නකෝ මෙතන කස්ටමර් දෙනවා 4ක්. හරිද? ඉතින් අපි මේක සලකන්නේ නැතුව 4ම දානවා කියන්නකෝ. සම්පූර්ණයෙන් මේක 4ම දානවා අපි. 4 දැම්මම මේක කස්ටමර් අඳිනකොට අර දැන් 1.5ක් විතර යන්න ඕනේ 8ටනේ. පැහැදිලි නේද? එතකොට මෙතනින් මේ කරගාවෙන් පොඩක් ඕපන් වෙනවා. පැහැදිලිද? මෙන්න මේක චුට්ටක් මෙහෙට විතර යනවා. එතකොට අවුල්. හරිද? ඒක නිසා දැන් ඔයාට කස්ටමර් මෙතන 4ක් ගන්න කිව්වනම් ඔයා ඒකට අඟල් 1.5ක් එකතු කරලා ඒ කියන්නේ දැන් මෙතන 19යි ෂෝල්ඩර් සයිස් එක 16යි. එතකොට මෙතන 3ක් එනවා. ඒ 3 දෙකෙන් බෙදුවම 1.5යිනේ. අන්න ඒ ගානත් පොඩ්ඩක් එකතු කරලා මෙතන මේ උරහිස ගාව කොටස චුට්ටක් පළලට ගොතා ගන්න. එතකොට අර මේ ඇන්දට පස්සේ අත මෙහෙට යනකොට ඔයාට මේක අර ගොඩාක් ඕපන් එන්නේ නැහැ. අර ගානට අපිට ඕන විදියට එනවා. පැහැදිලිද? මට ඒක තමයි ඔයාලට තේරුම් කරන්න ඕන උනේ. මොකද මට මගේ කස්ටමර් ඉවරලා දීවේ මෙතන අඟල් 2. හරිද? මෙතන අඟල් 2. ඉතින් මම බස්ට් එකේ සයිස් එකමනේ ගන්න. ඒකට දෙක තවත් මෙහෙට යනවා කියන්නේ මේ කර ගොඩාක් එයාට ඕපන් වෙනවා. පැහැදිලි නේද? ඒ හන්දා ඒ හැඳුම අවුල් ගියා. ඉතින් කමක් නැහැ ඒක අපි වැරදි තුලින් වැරදි කරලා නිවැරදි වෙන්න ඕනේ. ඒ වගේ මේක ඉතින් මට පාඩුවක් තමයි. ඒ වුණාට කමක් නැහැ. මම අර ඉගෙන ගන්න ගමන්නේ කරන්නේ. ඒ කියන්නේ සාර්ථක වුණා. එකක් අසාර්ථක වුණා. ඒ අසාර්ථක වීමෙන් මම දෙයක් ඉගෙන ගත්තා.
හරිද? ඉතින් අන්න එකයි වෙන්න ඕනේ. ඒ හින්දා අවුලක් නෑ. ඉතින් ඔයාලා අතර බිස්නස් එකක් කරද්දි ඒ ගැන හිතන්න. ඒ කියන්නේ පාඩු වෙනවා. බිස්නස් කරද්දි අපිට මේ ලොස් අලාභ වෙනවා. ලාභ වෙනවා. කස්ටමර්ලගේ හොඳ ෆීඩ්බැක් ලැබෙනවා. කස්ටමර්ලගේ නරක ෆීඩ්බැක් ලැබෙනවා. එහෙම වෙනවා. ඒකෙන් අපි කඩා වැටෙන්නේ නැතුව අපිට ඒකෙන් ලැබෙන දේ අරගෙන අපි ඉස්සරහට යන එකයි වැදගත් වෙන්නේ. හරිද? මේ ඉස්සරහට ගියේ නැත්නම් ඔයාට එකින්ම එපා වෙනවා ආයෙ කරන්නේ නැහැ. හරිද? මම මේ තකහානියක් මේ වීඩියෝ එක දාන්නේ දැන් මං කිව්ව විදිහට බලලා ගොතන අයට මට වෙච්ච වැරද්ද වෙන්න හොඳ නෑනේ. අන්න ඒක නිසා තමයි. මං හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. ඔයාට මේක ගොඩක් හොඳ ඒ කියන්නේ ඔයා සාමාන්‍ය මේ ක්‍රමයට ගොතනවා. ඒ කියන්නේ බස්ට් එකේ සයිස් එකටම මේ උරහිසි සයිස් එකත් සලකලා අර බස්ට් එකේ සයිස් එකටම ඔයා ගොතනවා නම් ඒ කියන්නේ මේ වගේ ෂේප් කරන්නේ නැතුව ඔයාට තියෙන්නේ මේ අපි පරල මෙතන ගන්න කොටසට වැඩිපුර චුට්ටක් තියලා ගන්න එක. අඟලක් අඟල් දෙකක් ඔය වගේ ගන්න සාමාන්‍ය තියලා ගන්න මේ කොටස චුට්ටක් මහතටම ගන්න. ඒ කියන්නේ බෙල්ල ගහවට ලං වෙන්න වගේ ගන්න. එතකොට ගොඩක් ලස්සනට එනවා. මොකද අපි අර දෙකින් දෙකනේ ඉන්ක්‍රීස් කර කර යන්නේ. එතකොට නැත්නම් මේක ගොඩක් පල්ලෙහාට එන්න බලන නිසා සාමාන්‍යයෙන් බෙල්ල ගහවට ලං කරලා වගේ ගන්න බලන්න. ඔව් බෙල්ල ගහට විතර ලං කරලා ඒක ගන්න බලන්න. එතකොට අවුලක් නැහැ. ඒ වගේම මේ සාමාන්‍ය අර මේකත් ගොඩක් දික් කරගන්න නැතුව. ඒ කියන්නේ අර අපි මේ මැන්තලස් පැහැදිලි කරොත් මෙහෙමනේ. මෙහෙම ඇවිල්ලා මේකනේ අපි අර ෆ්‍රන්ට් එකේ සැලැස්ම දල සැලැස්මක් ගත්තොත් ඉතින් අර මේකත් මෙහෙම ගොඩ පල්ලෙහාට කරන්න යන්න එපා. මේක ගොඩක් පළල් කරගන්න මේක ගොඩක් කෙටි කරගෙන මේ විදිහට ලස්සනට ෂේප් එකට කරගන්න පුළුවන්. මුලින්ම ඔයාගේ මෙෂර්මන්ට්ස් අරගෙන දැන් ඔයාගේ මෙෂර්මන්ට් අරන් ඔයා කරලා ඒක දැනගෙන කරන්න. මේ ඉතින් ඒක තමයි මට කියන්න ඕන උනේ. මට මෙන්න මේ වගේ ෂේප් එකකට අපි අරගෙන අත ගොතන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් මටත් කියලා දෙන්න. මට මේ හිතේ එකක් තියෙනවා මෙහෙම ගෙතුවොත් හරියයි කියලා. ඒ කියන්නේ මෙහෙම මේ ගොතන විදිය. සාමාන්‍ය අපි විතරින් පටන් අරන්නේ ගොතන්නේ. ඒ කියන්නේ ඩබල් ක්‍රොෂේ ගොතාගෙන එන ඔය වගේ මං හිතන්නේ මේ සාමාන්‍යයෙන් ගොතන විදිහටම රවුම ගොතන්න පුළුවන්. මේ හරියට මං හිතන්නේ මේ ඩික්‍රීස් මොන හරි කරන්න වගේ සීන් එකක් එන්නේ මට හිතෙන විදියට. ඉතින් මේම ගොතන්න කෙනෙක් දන්නවනම් මටත් කියන්න. ඔයාලා දන්නවයි මත ගොතන්න කියලා කමෙන්ට් එකක් දාන්න WhatsApp නම්බරෙත් එක්ක මම මැසේජ් එකක් දාලා ඉගෙන ගන්නම් මේක. මේ දන්න දැනුම ඉතින් බෙදාගෙන ගේමක් ගහමුනේ. හරි මේ ක්‍රමයට ගොතන්න පුළුවන්. හරිද? දැන් ඔයාට කස්ටමර් සාමාන්‍යයෙන් කොට 7ක් ඉල්ලනවා නම් මේ යට චුට්ටක් මේක ඇත්තටම ඕපන් යට. හරිද? මේ එහෙම ඉල්ලනවා නම් ඔයාට මේ හරියකින් වගේ ගොතන්න ගන්න පුළුවන්. හරිද? මේ හරියෙන් වගේ ගොතන්න අරගෙන මේ අත මෙහෙම ගොතා ගන්න පුළුවන්. එහෙම ගොතන ගැන මම මේ වීඩියෝ එක දාද්දිම දාන විදිහ එන විදිය පැහැදිලි වෙන්න ඉමේජ් දාන්නම්. ඉතින් අර මේක බලන්න කට්ටිය නැත්තම් මට වෙච්ච වැරද්ද ඔයාටත් දන්නේ නැහනේ. අන්න ඒක නිසා. ඒක තමයි මට කියන්න ඕන උනේ. මං හිතනවා තේරෙන්න ඇති කියලා. thank you එහෙනම්. bye.